9 වෙලාව දැනුයි වැඩි වුණේ අද සූර්යයා නිවාඩු කියලා සූර්යයා එනවා කිව්වා අපේ ගෙදර මේ සූර්යයා ඇවිල්ලා සූර්යයා 9ට බහිනවා කියලා තිබ්බේ සූර්යයාට කෝල්ලක් දීලා බලන්න ඕනේ කොහෙද කියලා කාර්යයට ගිහලා සූර්යයාට කෝල්ලක් ගන්නවා Hello. බාවද? මම දැන් වාහන නැග්ගේ මේ එකේ තාත්තේ මොකද? එකේ මේ මැක් එක පැත්තට නම් යන ඇඟිල්ලක් ගන්න විතරයි මමවත් තියෙනවා. පන්සලේ කටිනේ. එහෙමද? ඔව්. ඒ නැතන් ඉවරයි ඉස්සරහයි මම මේ පැත්තට ආවා. ඉලා මතනම කට්ටිය. අපි තමයි බොමු. මේ මම මේ අනිත් පැත්තේ ඉන්නේ මැක් එක පැත්තට යන්න ඕනේ. මැක්කේ පැත්තට යන්න ඕනේ කොහොමද ඒ පැත්ත පාර වහලා ඇත්තේ බං. එහෙමද? මේ ඔව් බං මට එන්න දුන්නේ නැහැනේ මේ ඩ්‍රයිවර් කෙනෙක් නැහැ කියලා. 9:20 පොඩ්ඩක් හිතන්න 9:20යි. 9:20යි විනාඩි 15යි. 9:35 වෙද්දි 9:35 වෙද්දි බෝ ගන්න. හරි. පේනවද මෙතන මේ මෙයාලගේ තියෙන පෙරහැර වගේ තියෙන කොයි පෙරහැර වගේ වෙවි තියෙන ඔය ඇදන් යන්නේ පේනවද කොල්ලාත මේ පෙරහැර යනවනේ බම් මෙතන උත්තර කිරියක තියෙනවා සෙනගද කියන්නේ සෙනග කියන්නේ අම්මා විශ්වත් මාව නිකන් කොංගෙනා වගේ හිටියා. ආව ඔය වැත්තට ඉඳගත්ත. ටිකරේ සිගරට් තුනක් තිබ්බ වෙටි තුනම ඉවර කරා. ජප්පු බම් මේ දැන් ඇවිල්ලා බම් රැට බීලා යන්නේ නැහැ රැට. ඔහොම බම් බීලා පැටිලා ඉඳලා උදේට යන්නේ. උදේට පාන්දර 5ට විතරයි පටන් ගන්න ඕනේ. එහෙම යන්නේ ඉතිවා. මට වැත්තට ගියාම අපිට මට ලැජ්ජයි වා. ඔව්. කටට ගියාම මං හිතුවා අර ලංකාවේ කටටයක් කියලා මම උදාහරණ කතා කරලා කියනවා. ඒ කටට යන්නේද මේ? උදාහරණ අර පන්සලව? සවර පන්සලද? ගිය තුන් ප්‍රශ්න නැද්ද මල්ලි? මට කිව්ව නෑ ආවේ නෑ තුන්වෙනි පාර. එකේ පැත්තටම කොම්බිනේට් කියලා මට ගන්න ඕනේ. දවල් යොසුනගෙන් ගෑව බම් මේ. ඒ ඕකද? ඔව් මේක වෙති. කොයිද මේ එකා? ඔව් එක එක. නෑ ඔය කැටගරිස් ගොඩක් නෝ. ඔය අපේ ඉස්කෝලෙත් එනවා බා. නිහොංගක් ඔය එහෙම. ඇවිල්ලා ඔයක අදිනවා. ඒ කියන්නේ එක එක සෙට් ඉන්නවා බා. ඒ තමයි මගේ සෙට් එක හැම එකක්ම එහෙම අදිනවා සෙට් ඔක්කොම. ඔව් සෙට් එකතු වෙලා අදි. මා තාරියටම දන්නේ නැහැ මොකද්ද ඉතිහාසය අරම්මනා. අපේ නිහොංගක් එකරුත් කියනවා දවසක් දීලා මේ නෑ. එන්න ඇවිල්ලා අදුම කියනවා. ඉස්කෝලේ ජර්සි අරම්මනා ගහලා ඉන්නේ උන් ඉන්නේ නේද? ඔය ඉන්න උන්ගේ ඉතුරු වෙනවා. ඔය අකදිනෝ ඇක්සිඩන්ට්. නේද? මුම්බයි එකට ගැම්මඩ බං ඔය බීලනේ ඔක කරන්නේ බං. දුවගෙන යනවා මොරාල් එකේ. අම්මට බංගු අද්දෝ පෙරලිලා ගිහිල්ලා. මොකද දන්නේ ඔකට කියන නම? මොනවා?
උඹ මේකට යටුණු මැරලා දිනේවා. හැබැයි එහෙම ඇත්තේ නෑ. පිටිපස්සෙන් බ්‍රේක් ගන්න එකේ කින්නෝකා ඒක ලිවර් එකක් වගේ එකක් තියෙනවා ඒක අර පොලිසිය එනවන්න පටන් ගන්නද? 危ないですので、車道には出ないようにしてください。車両が入ってきております。 පාර ඇරලා 交 ගියාම 通規 වාහනේ 制解除になりました。この道路は車両が通ります。ご乗車の方はお手すりをお願いしてください。 මොකද්ද මං අර වාහනේ? බොක්සියක්ද? ඉවරයි බං. මෙතන හැමදාම දිනනවා බං. දැන් මේ ඉවරයිත් එක්කනේ බං. මේ දින මෙන්න මේකයි බං. මෙතන එකයි. මේ බෙදලා තමයි ඉත කැටිකදී. වැඩක් නෑ යන්න බෑ ඉතින්. එළිය මෙච්චර දෙනෙක් කියලා තුන යන්න බෑ කොහොමද? ロータリー周辺で座り込んでいる方、立ち止まっている方、移動お願いします。立ち止まっている方、座り込んでいる方、移動お願いします。 බම්බා අද මේ අයිස් එකකින් යවුවා. 繰り返します。 අද බොන්න යන්න ඉන්නේ යාළුවෝ කියලා මම උන්ට කිව්වනේ මුලින් මේ මට වේලාසරද යන්න ඕනේ. අතර විතර යන්න පුළුවන් දීලා හැවුවා මේ. උගා මේ යෝයෝකෝ අක්කා දැම්මේ නැද්ද මේ? අද පන්සලේ උමුත්සුරිය කිව්වා. මොකදයි මම පොඩ කිව්වේ හවස උමුත්සුරිය. මම飲みに来たよ。いいよ、ありがとうね。いいよいいよ。もう顔に行くから、顔に行く、顔に行く。ありがとう。帰ろう。もう待ってて。もう電車ないから10分の大丈夫、5時にやる、朝。休みいるから朝5時にやる。もう明日休み私よじゃあまたね。いいよファミチキ2つ。じゃあレッド。一緒一緒。これファミチ。えකොන් දැනට බං ස්ටෙප් 22,000ක් වෙන්න ඇවිදලා කිලෝමීටර් 17ක් ජිම් එකක් නැතුවද මේ සතියෙම යන්න බැරුවාම මේක කොළ වෙන්නේ මේක ලරිනවා ඔය එතන ඉස්සර කැටිගනේ ඔය ඉතින් සිගරට් බොන්න හදලා දිනවා අපි රෙන්ච් එකක් නම් ගිහිල්ලා මේ ටෝකියෝ පැත්තට අර මේ
දිසින් වලටයි අනම්මනන් සුනාමිය මාත් යන්න ආවයි නේද මාත් ගිහලා නැහැ. ඒකට ඉෂුව අතර කවුද මාත් ගිහලා නැහැ මම යන්න ආසයි බයි ඒකට. මෙතන බොම්බ ඈ ඔව් तेल වැඩි නේ බා පාරවල් ජමා කරන්න දුන්නේ කියලා කියයි. අවහිර කරන්න එපා කියලාද කියන්නේ? ඔව්. ජමා කියන්නේ අවහිර. මම මේ දන්නෝ කියලා මම ජමා කිව්වේ. මම ගෙස් කරා ඉතින් ඔබ කියපු එකට. මම එන්නේ ගෙස් කරලා මම කරලා දිනනවා බව වැඩ. ඔක බෑ ගොඩක් කියවන්න. ජම් ගෙස් කරන එකද මටත් බෑ ගෙස් කරන එක. සිරාවට මම අම්මට සිරි. ලයිටර් දියා. ක්‍රියට බලනවා. ඇයවර යන්නේ කවුරුත් යන්නේ නැහැ. ආරුඳ නාවලේවා රාජස් රාජබු ගාලා ඉන්න දෙන්න රාජබු නොන්දරුනේ ඉප 이거 좋다 para selfie agak大丈夫か honda biru kau niku ya igo nomu ada igo dong asta mati ya main pula sih itu pare tiga to nanti haji juga ロータリー周辺で立ち止まっている方、座り込んでいる方、速やかに移動お願いします。 디전 juga pun honda今10時半関係ない大丈夫本当気をつけてください。 ごめんなさい何回も寝てられないできた さあ2人も慣れたね දාන්න හිතන්නේ 移動お願いいたします。 මේ කොයිද පාටියේ සුපිරියත්ද කොයිද වදින්නේ මම දන්නේ නැහැ නේ කවුද සයිමන් කියලා ඉන්නවා අම්මා අංජන අම්මට අංජා මොකද නෑ මේ බුව අපි එනකන් ඉඳපන් පාටියක් දාමු එකෙන්වනේ අනිවාර්ය දාවන්නේ අම්මා උදාර නොයගෙන් දන්න නෑ නෑ ඕක මට දැන්
නෑ ෆෝන් ඕෆ් කරන කෝල්ලන් ගන්න එපා. එපා කාලා බීලා අපි මුකුත් කරන්නේ. ෆෝන් ඕෆ් කරන කෝල්ලන් ගන්න එපා. අපි නිදා ගන්න යන්නේ good night. ඔව්. බීලා අපිට ඉතින් මට බැලලා දාලා බා. එල බයි මුත්සර. කාට වදිනවා ලං